ඔන්න අදත් අපි යනවා තුන්දෙනත් එක්ක පොඩි ගමනක්. මේ ගමනත් යන්නේ ඉතින් වැල්ලවාය පැත්තටම තමයි. බුත්තල ඉඳන් වැල්ලවායට. බුත්තල ඉඳන් වැල්ලවායට යනකොට වැල්ලවාය ටවුන් එකට කිලෝමීටර් 4ක් විතර මෙහායින් තියෙනවා කොටවෙහෙරගෙල කියලා පන්සලක්. ඉතින් මට හිතුණා අද මේ ලස්සන පන්සල ඔයාලට පෙන්නන්න. ඉතින් මමයි බබාලා දෙන්නයි විතරයි යන්නේ. උග දවසකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. ඉතින් දැන් අපි මේ පන්සලට ආවා. හැබැයි මේ වෙලාව නම් අවුව ගොඩාක් සැරයි. 2:00ට විතර ඇති වෙලාව හවස. දැන් මේ අපි මේ බෝධිය ළඟින් බුදුගේ පැත්තට යන්නේ. මේ පැත්තේ කට්ටියට නම් මේ දැක ගම මතක් වෙයි. ඉතින් මෙතෙන්ට ගිහින් අපි වැඳලා ඉවර වෙලා යනවා ගලේ නගින්න. හරිම ලස්සනයි බුදුගේ ඇතුළ. ඉතින් බබාලා දෙන්න මීට කලින් ඇවිල්ලා තියෙනවා. මෙහි දෙපාරක් විතර ආවා අපි. ඉතින් පාරේ යනකොට වැල්ලාව පැත්තට වගේ යනකොට හැමදාම ඉතින් අර ගල උඩ පෙන්නලාගෙන අපි යන්කෝ මේ පන්සල බලන්න අම්මේ කී. ඉතින් මට හිතුණාද මේ පන්සල බලන්න එන්න. මේ වෙලාවේ නම් පන්සලේ කට්ටිය කවුරුත් නැහැ. වෙනද පොය දවසට වගේ නම් ගොඩක් ඉන්නවා මේ ගල උඩට නගින්න කට්ටිය බලන්න. ඉතින් අද කවුරුත්ම නැහැ. අපි තුන්දෙනා විතරයි මේ හරිය ඉන්නේ. බලන්න පඩිපෙළ ගොඩාක් තියෙනවා. මේ යන්නේ ගල මුදුනට තමයි මේ පඩිපෙළ ටික. ඉස්සර නම් ඉතින් මෙහෙම පඩිපෙළ තිබුණේ නෑ. ටිකක් තිබුණා ගල උඩ හදපු ඒවා. මේ මෑත කාලයේදී තමයි මෙහෙම පඩිපෙළ ගල පාමුල ඉඳලම උඩට තියෙන්නේ. ඉතින් මේ පඩිපෙළ නැති කාලේ මම එකම එක දවසක් නැගලා දිනවා. ගොඩාක් දුක්ින්ද බිමට බෑ ගන්න බැරුව. මොකද මම උඩට නැගාම හරි බයයි පහළ බලන්න. ඉතින් ඒ දවස නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ බය වෙච්ච විදිහ. ඉතින් දැන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පඩිපෙළ දිගේ මුඩට ගිහිල්ලා ආපහු එන්නත් පුළුවන්. ඉතින් වටපිටාවේ තියෙන view එක බලන්න පුළුවන්. හරිම ලස්සන view එකක්. ඉතින් ගම තමයි පේන්නේ වටපිටාව. වැල්ලවාය ටවුන් එක පැත්ත. ඊට පස්සේ ඉතින් වටේම ඉතින් ඊට පස්සේ මෙතන එහා පැත්තේ හඳපානාගල පේන උඩට නැංගම. මේ ප්‍රදේශයම පේනවා. හරිම ලස්සනයි. හැබැයි මෙතනට එන්න ඕනේ මීටත් වඩා රෑ වෙලා. එතකොට තමයි ලස්සනට ගල උඩට වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන් ගොඩක් වෙලා. මේ වෙලාව නම් මේ පේනව නේද ගොඩාක් අවුව. ඉතින් බබාලා දෙන්නයි මමයි හස්බන්ඩ් වගේ ආව නම් ඉතින් ගොඩාක් වෙලා ඉන්න තිබුණේ. ඉතින් අපි තුන්දෙනා විතරක් නිසා මේ වගේ දවල් වෙලාවේ ඇවිල්ලා යන්න හිතුවා. මට ඉතින් හරි වෙහෙසයි. ඉතින් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා තමයි ආයෙත් ඉතිරි ටික නගින්න ගියේ. ඔයාලටත් ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් බුත්තල වැල්ලවාය අතරමඟ වැල්ලවායට කිට්ටුවෙන් තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් ප්‍රධාන පාරේ යනකොට පේනවා. ඒ අසලම තමයි තියෙන්නේ. ඉතින් ගල මුදුනේ තියෙන චෛත්‍ය. තාම මෙතන වැඩ ඉවර නැහැ. මේ හදන ගමන් තියෙන්නේ. ලොකු පිරිමයක් මෙතන හදනවා. ඇත්තටම ගොඩාක් ලස්සනට තියෙයි. ඒ කියන්නේ මේ පිරිමේ හදලා ඉවරුණාම මේ හරිය තියෙන ඈතට ගොඩාක් ලස්සනට යන්න වැවක් පේනවා ඉස්සරහා තියෙන. ඔය පැත්තේ තමයි වැල්ලාව ටවුන් එක තියෙන්නේ. ගොඩක් පැහැදිලිව පේන්නේ නැහැ මේ වෙලාවේ. මේ පැත්තට වෙන්න තමයි හඳපානාගල වෙන්නේ. තාම මෙතන ඊට පහසුකම් ගොඩාක්
කට්ටියට ඉන්න අමාරුයි මෙතන පොඩි සාමාන්‍ය ඉඩක් තියෙන්නේ. ඉතින් මේ තාම ඉදි කරන ගමන් මෙතන. ඉතින් මේක හදලා ඉවර වුණ දවසට ගොඩාක් ඉතින් ලස්සනට වෙනෙයි. බලන්න ඈත පේන විදිය. එහා පැත්තෙන් ගිහින් බැහැලා පහළ ටිකක් මෙන්න මේ ගල පහළ ඉඳගෙන ඉන්න පුළුවන් ලස්සනට. ඉතින් මම එතෙන්ට යන්න බයයි. හස්බන්ඩ් හිටියනම් ඉතින් එයත් එක්ක බබාලා දෙන්න යවන්න තිබුණා. ඉතින් මම බයයි ওই පහළට බහින්න. ඒක නිසා ඉතින් උඩට වෙලාම ඌව තමයි ඉතින් ඒත් ඉතින් ලස්සන බල හිටියා. තව ඉතින් චුට්ටක් වෙලා ඉඳලා දැන් පහළට බහින්න පටන් ගන්න ඕන. ඔන්න අපි දැන් ආපහු බහින්න ලෑස්ති වෙන්නේ පහළට. මේ ඔක්කොම හදලා ඉවරුනාම ඔයාලට මම වීඩියෝ එකක් ගේන්නම්කෝ. කොහොමද කියලා බලන්නකෝ. ලස්සන. මෙන්න මෙතන ඇතෙක් ඉන්නවා ලස්සනට. ඇතර මේක දැක්කම කූරගල මතක් වෙනවා. කූරගලත් මෙන්න මේ වගේම එකක් තියෙනවා. ඔන්න දැන් අපි බහිනවා. බබාලා දෙන්න නම් හරි මාස ඇවිදින්න යන්න තියෙනවා නම් ඉතින් ආයි මොකද? ඔන්න ඉතින් අපි දැන් ගමන නිමා කරන්න යන්නේ. ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමුකෝ මෙහි හදලා ඉවරුනාම ඔයාලට අනිවාර්යෙන් මම පෙන්නනවා. ඉතින් අපි දැන් ගලෙන් පහලට ආවා. අපි දැන් ගෙදර යනවා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් එන්න මෙහි බලන්න හරිම ලස්සනයි.